හුඟක් දෙනෙක් රික්වෙස්ට් කරලා තිබ්බා ඔෆිස් vlog එකක් කරන්න කියලා. ඉතින් ඕන්න මම අද හිතුවා ඔෆිස් vlog එකක් කරනවායි කියලා. උදේ 6:40ට මගේ ට්‍රාන්ස්පෝර්ට් එක එනවා. ඉතින් ඒකට යන්න කලින් ස්වෙක්ට බායි කියලා තමයි යන්නේ. ස්වෙක් කියන්නේ මගේ බව්වා. ඊට පස්සේ මේ තියෙන්නේ අපේ ගෙවල් පාර. මේ පාර උදේට මාරම ලස්සනයි. ගස් කොළන් වලින් පිරීලා ඉරේලියේ අතරමැද්දෙන් වැටෙනවා. ඉතින් ඒ පාරේ උදේට යනවා කියන එක හරිම ඔළුවට රිලැක්ස් වෙන හැඟීමක්. ඉතින් ඒ පාර යනවා මම ආසයි. ඊට පස්සේ මම ඔෆිස් ට්‍රාන්ස්පෝර්ට් එකේ නිකන් ඉන්නවා. ඉතින් ඒ එනකොට අතර මගදී මිනිස්සු හම්බ වෙනවා. ඒගොල්ලෝ good morning කියනවා. ඒ හැංගීමටත් මාරම මං ආසයි. ඊ විතරක් නෙමෙයි. උදේට ඔෆිස් යන එකට මං ආස තව හේතුවක් තමයි අපේ ඔෆිස් එකෙන් යුනිෆෝම් දෙන එක. මොකද එතකොට අපිට පහසු ඇඳුමක් ඔෆිස් එකට ඇඳගෙන ගිහිලා චේන්ජ් කරගන්න පුළුවන් එක ඇත්තටම ඔළුවට මාර සහනයක්. ඊට පස්සේ යන ගමන් මම පොතක් කියවනවා හැමදාම. එතකොට පැය භාගයක් මට කියවන්න පුළුවන් වෙනවා හැම දවසකම. ඉතින් මේ තියෙන අපේ ඔෆිස් එක හැමදාම උදේ 7:40 වගේ වෙද්දි මම ඔෆිස් එකට යනවා. ඉතින් මේ තියෙන එන්ට්‍රන්ස් එක මොකද පැයක් වගේ තමයි කාලයක් යන්නේ. මේ තියෙන මගේ ඔෆිස් ටේබල් එක. ඊට පස්සේ මේ තියෙන බ්‍රෙක්ෆාස්ට් එක අපේ කොල කැඳ බොන්න මම අමතක කරන්නේ නැහැ. මොකද මට කොල කැවෙන්නේ නැහැ පලා જાති. මේ තියෙන අපේ ලන්ච් එක. එතකොට මේකත් ඉංග්‍රීසි ශ්‍රී ලංකන් දෙවිදියටම තියෙනවා. ෆෘට්ස් තියෙනවා අමතරව. තව කෝඩියලුත් තියෙනවා. ඊට පස්සේ හවස මේ ලස්සන සන්සෙට් එකක් තිබ්බා. බලන්න යන්න වෙලාවක් තිබ්බේ නැහැ. ඉතින් ආයිමත් ගෙදර යනකොට වුණත් මම මේ ඉස්සරහා සීට් එකේ ඉඳගන්නේ මට ලස්සනට අහස පේන නිසා. මොකද හවසට අහස මාරම ලස්සනයි. ඉතින් බැස්සහම වුණත් හරිම ලස්සන අහසක් තිබ්බා. රතු පාට, කළු පාට මික්ස් වෙච්ච හරිම ලස්සන අහසක්. ඉතින් ෆෝන් එකට කැප්චර් උනේ නැතත් ඒකේ වෙලාවේ හරිම ලස්සනයි. ඒ අහස මම මාර ආසයි. ඊට පස්සේ මම ගෙදරට ඇවිදන් යන්න ඕනේ අර උදේ ආපු ලස්සන පාරේ. ඒ ඇවිදන් ගිහිල්ලා හැමදාමත් වගේ මාව පිළිගන්නේ මගේ ස්වෙක්. ඉතින් එයා උදේට යද්දිත් හවසට එද්දිත් මට මානම වෙල්කම් එකක් දෙනවා. ඒක මම හිතන්නේ මගේ ජීවිතේ කියන්නේ මම ලබන මාර ආශිර්වාදයක් කියලා තමයි හිතන්නේ. ඉතින් ආවිල්ලා මාව හරිම ආදරෙන් ගෙදරට පිළිගන්නවා. ඉතින් ඒකට මම ජීවිතේ හැමදාම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ආයිමත් දවසක ඔෆිස් vlog එකකින් හම්බෙමු.